Hello everyone. මේ වීඩියෝ එකේ මම අරගෙන ඉන්නේ අපේ ශ්‍රී ලංකා වැකේෂන් එක 2025 වල තමයි ගියේ. අපි ගියේ ඔක්තෝබර් මාසේ. I think මේ තේන අපි first experience එක Turkish share. It was really nice. අපිට transit එක තිබ්බේ only 1.5 hours විතරයි ඉන්න තිබුණේ. ඒක අපිට දැන්නවත් නැහැ. It was so good. එයාපෝට් එකෙන් ඉතින් අපි කෙලින්ම නුවර අපේ ගෙදරට තමයි ගියේ. මේ KCC එකේ විසිට් කරපු වෙලාවක ගත්ත පික්චර් එකක්. මේ අපේ ගෙදර. ඒ වගේම මේ හස්බන්ඩ්ගේ අක්කා එක ගත්ත පික්චර් එකක්. ඊළඟට මගේ ස්කූල් එක හිල්වුඩ් කොලේජ් එකේ get together එකක් තිබුණා. ඒකට මම ඩ්‍රෙස් කරේ කඩවත සලෝන් දිල්රු එකේ. ඒකේ shots ටිකක් තමයි මේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ තමයි get together එක තිබුණේ. ඇත්තටම අපේ නුවර ගිය දවසේ විතරයි හිටියේ. කියන්නේ ඔක්තෝබර් 22nd morning අපි ලංකාවට ආවේ. එදා හිමම නුවරට ගිහිල්ලා එහි හිටියා. ඒ දවස විතරයි රිලැක්ස් වුණා. ඊට පස්සේ 23rd ආයෙත් අපි ගම්පහට ආවා හස්බන්ඩ්ගේ අම්මලායි ගෙදර. ඊට පස්සේ මේ මගේ get together එකේ තව ෆොටෝස් ඉතින් දවස් කිහිපයක් ආයෙ ඉඳලා තමයි ආයෙ නුවර ගියේ. ඉතින් අවුරුදු 5කට පස්සේ අපි ලංකාව විසිට් කරපු නිසා ගොඩාක් යාළුවෝ නෑදෑයෝ විසිට් කරන්න තිබුණා. ඔක්තෝබර් 26 මම ගියා මගේ යුනිවර්සිටි යාළුවෝ හම්බෙන්න. අපි one golf face එකේ තමයි හම්බ වුණේ. ඉතින් ගොඩාක් වෙලා ගත්තා. මම හිතන්නේ 3-4 hours අපි කතා කරා. ඒත් ඇත්තටම මදි වුණා. අපි ආයෙත් හම්බ වෙමු කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් වෙලාවක් උනේ නැහැ. මේ මම මගේ සෙන්ට්‍රල් බැංක් එකේ යාළුවන්ව හම්බෙන්න ගියා කින්ස්බරි එකේ. අපේ ලන්ච් එකකට මීට් වුණා. ඉතින් අපේ වැකේෂන් යද්දි ප්ලෑන් කරේ ගොඩක් අලුත් ලස්සන හොටෙල්ස් තියෙනවා. ඒ වගේ එතකොට ඒන්ෂන්ට් ප්ලේසස් ඒවා ගොඩක් විසිට් කරන්න යන්නම් කියලා. මට එහෙම කරන්න ඕනේ නැහැ. වෙලාව මදි. ඉතින් ගම්පාව ගමන් අපි නිගම්බෝල අපි ආස හොටෙල් එකක් Jetwin Blue අපේ හනිමූන් එකකට අපි ගියේ Jetwin Blue එකට. ඉතින් ඒකට යමු කියලා ඩිසයිඩ් කළා. මේ හදිස්සියෙත් ගත්ත ඩිසිෂන් එකක්. එහෙට ගියා. It was a nice experience. හැමදේම ලස්සනට තිබුණා. බබාලා ගොඩාක් ආස වුණා පූල් එකට, බීච් එකට හැමදේටම. ඒගොල්ලන්ට රස්නේ නම් ටිකක් අමාරු නම් මොකද ඒ දවස්වල හරිම රස්නේ නිකම්බෝල. ඉතින් එළියට යද්දී ඒක පොඩ්ඩක් තිබුණා. නමුත් හැමදේම හරිම ලස්සනයි. හරිම comfortable සර්විස් එකත් it was so good. මම කලින් කිව්වා වගේ ඒගොල්ලන් වැඩියෙන්ම ආස වුණ දේ තමයි පූල් එකයි අනිත් එක මේ බීච් එකේ වීව් එක. අපිත් ඇත්තටම හරිම ආස වුණා. ඉතින් පූල් එකෙත් මම හිතන්නේ වීඩියෝ ටිකක් තියෙනවා. අපි ගත්ත මම ඒක මේ තියෙන පූල් එකේ ගත්ත වීඩියෝ එක. ඒක ඇත්තටම හරිම ලස්සනයි. අපි එන්ජොයි කරා. අනිත් එක තමයි මට කියන්න ඕනේ කෑම හරිම රහයි. බ්‍රෙක්ෆාස්ට් එක ගත්තම ඒගොල්ලන්ගේ ලොකු රේන්ජ් එකක් තිබුණා. මම හරිම ආස වුණේ ආපයි අර ලංකාවේ කෑම තිබුණ එකට. ගොඩාක් වරයිටිස් ගොඩාක් තියෙනවා. ඒ වගේම සර්විස් එකත් හරිම හොඳයි. ළඟට ඇවිල්ලා ඒගොල්ලන් හැමදේම ඕන දේවල් අහලා ඒගොල්ලන්ගේ සර්විස් එක ඇත්තටම හොඳ හරිම හොඳයි. බබාලත් ආස වුණා තිබුණ දේවල් වලට. අපිත් ඇත්තටම එන්ජොයි කරා. අනිත් එක මගේ SLS යාළුවෙක් ඉන්නවා. එයාත් හම්බ වෙන්න පුළුවන් වුණා අපිට. හොටෙල් එකට ළඟ එයා ඉන්නේ. ඒ නිසා ඒකත් ඇත්තටම මට ලොකු එක්ස්පීරියන්ස් එකක් සතුටක්. එතන හම්බ වෙන්න පුළුවන් වුණේ ඒක ගැන. මෙයාත් එක්ක ගත්ත ෆොටෝස් වගේක්. මෙතන ෆොටෝස් දෙක තුනක් තියෙනවා. අපි හෝම් කමින් එකේ ගත්ත ෆොටෝස් ඒ ප්ලේස් එකේම.
ඉඳන් අපි දෙන්න ආයෙත් ෆොටෝ එකක් ගත්තා. ඒවා ඇත්තටම එක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ආයෙ අපිට විසිට් කරන්න ලැබුණ එකත් ලංකාවට යද්දී ස්ටේ එක අපි ඇත්තටම එන්ජොයි කරා ජෙට්වින් බ්ලූ එකේ. ජෙට්වින් බ්ලූ ස්ටේ එකේ තවත් එකක් තමයි ඒ ළඟ ගොඩාක් සී ෆුඩ් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. හස්බන්ඩ්ට මාර ආසාවක් තිබුණා සී ෆුඩ් එයා හරිම කැමති. ඉතින් ළඟ තිබුණ සී ෆුඩ් රෙස්ටෝරන්ට් එකට අපි ගියා. ඒක ඇවිදුන දුර. මට ඇත්තට මේකේ නම හරියට මතක නැහැ. සී ෆුඩ් ගාඩන් ඒ වගේ නමක් තමයි තිබුණේ. ඉතින් මේ ෂෆල් එක ඕඩර් කරා හස්බන්ඩ්. ඒක ඇත්තටම නිකන් ලොකු අය කීප දෙනෙකුට 4-5 දෙනෙක්ට කන්න පුළුවන් එකක්. මම හිතන්නේ ඊටත් වැඩි දෙනෙක් සමහරට කන්න පුළුවන්. අපිට ඇත්තටම ගොඩාක් වැඩි. හස්බන්ඩ් ආස නිසා ගත්තා. අපිත් පුළුවන් තරම් කෑවා. ලස්සන රෙස්ටෝරන්ට් එකක්, සර්විස් එකත් හොඳයි. කෑම රහයි. ඇත්තටම අපි එන්ජොයි කරා අපේ ඩිනර් එක. තෑන්ක් කරන්න ඕනේ ඒගොල්ලන්ට. මේ එතන අපි ගත්ත පික්චර්ස් වගේක් මමයි විහෙලි. ඊට පස්සේ අපි හැමම කැන්ඩි ගියාට පස්සේ පහුවදාම අපි ෆැමිලි ඩේ අවුට් එකක් දාගත්තා. අල්ස් රීජන් කැන්ඩි. ඒකත් ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. එදා පූල් එකටත් හිටියේ අපි විතරයි. රෙස්ටෝරන්ට් එකේ ලන්ච් වලට අපිත් එක්ක තව ෆැමිලි එකක් වගේ මට හිටියා මතක. එක ටේබල් එකක විතරයි කට්ටිය හිටියේ. ඉතින් හරි රිලැක්ස් වෙන්න පුළුවන් වුණා. රූම්සුත් හොඳයි. අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා අර ප්‍රයිවසි එක තියාගෙන මේ රිලැක්ස් වෙන්න පුළුවන් ලොකු ක්‍රවුඩ් එකක් නැති හින්දා. හොටෙල් එක ගොඩාක් ලොකු නැහැ. බට් ලස්සනයි. එන්ජොයි කරන්න පුළුවන්. මේ ඩේ අවුට් එක වෙලාවදී අපි ගත්ත ෆොටෝස් මම ඇත්තටම ප්ලේස් එකට ආස වුණා. ඒගොල්ලන්ගේ ඉන්ටීරියර් හැම එකටම. I think අපි ෆොටෝස් ටිකක් වැඩියෙන් ගත්තා ඇත්තටම. මේ මගේ සිස්ටර් ඉන් ලෝ එක ගත්ත පික්චර් එකක්. ඊළඟට මේ සලාන් දිල්රු එකේ කඩවත එයාගේ බඩු වගේක් රිටන් කරන්න ගියාම මට එයාව අරන් දුන්න ෆොටෝස් සලාන් එකේ. මම මේ ෆොටෝස් වල ඇත්තටම ආස වුණා. ඒ නිසා තමයි එක මේ වීඩියෝ එකටත් ඉන්ක්ලූඩ් කරේ. ඊළඟට මගේ පුංචි ඉන්නේ පොළොන්නරුවේ. ඒගොල්ලන්ව විසිට් කරන්න පොළොන්නරුවේ ගියාම අපි නැවතුනේ හොටෙල් සුදුවරඩේකේ. ඒක නම් 5 star හොටෙල් එකක් වුණාට කන්ඩිෂන් එක හරිම නැහැ. 5 star හොටෙල් එකක් කියන්නත් බෑ වගේ. ලස්සන වීව් එකක් නම් තියෙනවා මේ පරාක්‍රම සමුද්‍රයේ. මේ හවස අපි ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. වීව් එක නම් ඇත්තටම ලස්සනයි. මෝර්නින් වීව් එකත් එහෙමයි. රස්නේ ඉතින් රූම්ස් හොඳ කන්ඩිෂන් එකක නෑ. ඇත්තටම පරණ පාටක් තමයි අපිට පේනුනේ. ඒ වගේම හරියට මේන්ටේන් කරලා නැහැ කියලා හිතෙන්නේ. පූල් එක ගත්තාම පූල් එකත් පරණයි. ඒ නිසා අර මම දන්නේ නැහැ මට ඒක හරි ලස්සනක් තේරුනේ නැහැ. ඒ වගේම රිලව් වෙනවා. රිලව් එලවන්න වෙනම කෙනෙක් ඉන්නවා පූල් එක ළඟ. ඉතින් පොඩක් ඒ හින්දා මේ සිකියුරිටි පැත්තෙනුත් බයයි. අනිත් එක 5 star හොටෙල් එකක් වුණාද එතන ලොබි එකේ ෆෑන්ස් විතරයි තියෙන්නේ. AC නැහැ. ඉතින් එළියට ආවම ඉන්න හරිම අමාරුයි. අපි පොඩ්ඩක් එළිය ඇවිදින්නම් කියලා ටිකක් කලින් එළිය මේ රූම් එකෙන් එළියට ආවා. ඊට පස්සේ අපිට මේ ට්‍රී හවුස් එකක් තියෙනවා. ඒකත් ලස්සනයි. ඇත්තටම එළිය බලන්න දේවල් තියෙනවා. වීව් එක ඒ ඔක්කොම ලස්සනයි. හැබැයි හොටෙල් එක පරණයි. එන්ජොයි කරේ නැහැ. අපි වෙන තැනක් බුක් කරා නම් ඊට වඩා හොඳයි කියලා හිතුණා ඇත්තටම.
මේ සුදු අරලේකේදීම අපි ගත්ත තව පික්චර්ස් වගේක්. ඊළඟට ලොබි එකේදී ගත්ත ෆැමිලි පික්චර් එකක්. මේ අවුට්සයිඩ් ට්‍රී හවුස් එක ළඟදී ගත්ත පික්චර් එකක්. වගේම හෙදී මගේ කසින්ස්ලාගේ ගෙදරක විසිට් කරද්දී මේ බබාලාගේ කසින් කෙනෙකුත් එක්ක එකට ගත්ත පික්චර් එකක්. ඒක ඇත්තටම මෙමරිස් ලස්සනයි. මේ ආයි කැන්ඩියාවට පස්සේ අපි බබාලත් එක්ක නෙල්ලිගල පන්සලට ගියා. ඒකෙදි ගත්ත වීඩියෝස් ටිකක්. පන්සල ලස්සනයි. බබාලා ආස වුණා ඒ උඩටම නැංගම තියෙන මවුන්ටන් වීව් එකට. ඒ වගේම මේ දේවරූප සමන් දෙවියන්ගේ මං හිතන්නේ ස්ටැචු එක. ඒවට ඒගොල්ලන් ආස වුණා. ලස්සනයි ඉතින් තැන. ඇත්තටම අපි මේ ලංකාවෙදිත් අපි ගිහිලා තිබුණ නැහැ එතෙන්න. ආවම යන්නම් කියලා හිතාගෙන හිටියේ කොහොමත්. ඉතින් නමුත් ඊට පස්සේ අපිට ලොකුවට තැන්වල විසිට් කරන්න හම්බුනේ නැහැ. දවස් කිහිපයයි තිබුණේ. ඊළඟට යන්න කලින් එන්න කියලා හැමෝම නෑදෑයෝ කතා කරනවා. ඒවත් එක්ක ඉතින් ගොඩක් නෑදෑයෝ අලුව බලන්න තමයි වෙලාව වෙන් කරන්න උනේ. හින්ද වැඩිය ඒ ප්ලේස් මේ අපි හිතපු විදිහට ගොඩක් තැන් විසිට් කරන්න එහෙම කරන්න ඕනේ නැහැ. ලංකාවට ආවට පස්සේ ඉතින් ෆ්‍රී වෙලාවක ෆොටෝ ෂූට් එකක් කරන්නම් කියලා මම හිතාගෙන හිටියා. ඒත් ෆොටෝ ෂූට් එක ඔෆර් කරපු ෆොටෝග්‍රැෆර් එක්ක ඇත්තටම වෙලාවක් හදාගන්න අමාරු වුණා. අන්තිම වෙලාවේ කොස්ටියුම්ස් හදාගෙන කොහොමරි ෆොටෝ ෂූට් එක කරා එක දවසින්. මේකේ කරපු ටැමිලි ෂූට් එක, ඒ වගේම කැන්ඩියන් එක, ෆ්‍රොක් එකකිනුත් කරා. මේ විහෙලියේ ෂූට් එකට වෙලාවක් නුවර කැෆේ නුවර කියන ප්ලේස් එකේ ගත්ත වීඩියෝ එකක්. එයාව එක්ක නම් ඉතින් හරි ෂොක්. එයා ආස වුණා මේ මේකප් කරන්න. ඇත්තටම ෂූට් එක ඉවර වෙලා ෂූට් එකට එයා ගෙදර ඉඳන් ආවේ. පස්සේ සලෝන් එකට ආවට පස්සේ එයාට මේකප් දාගන්න ඕන වුණා. සලෝන් එකේ මේකප් දාලා එයාගේ හෙයා එකත් බ්ලෝ ඩයි කරගෙන තමයි අපව ගෙදර ගියේ. ඉතින් හරිම ඉක්මනට දවස් ගියා. එහින්දා අපිට ආයෙත් UK යන්න ලෑස්ති වෙන්න වුණා. ඉතින් හරිම දුකයි ලංකාවට ගිහිල්ලා අපහු එද්දී. මේ අම්මත් එක්ක අන්තිමට එයාපෝට් එන්න ලෑස්තිලා ගත්ත පික්චර් එකක්. ඉතින් අපි බායි කියලා ආවා මේ එයාපෝට් එකේ. ෆ්ලයිට් එකට එන්න කලින් මේ ටර්කි එයාපෝට් එකේ වෙහෙලික ගත්ත පික්චර් එකක්. ටර්කිෂ් ඉස්තාන්බුල් එයාපෝට් එක ලස්සන නිසා මම හිතුවා එතන පොඩි වීඩියෝ එකක් කරන්නම් කියලා. මට එතන දැක්කම ආස හිතුණා. ඉතින් මම එතන ගත්ත පොඩි වීඩියෝ එකක් මේ වෙහෙලිට ආස වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. ඇත්තටම මම වීඩියෝ එකක් කරන්න හිතන් හිටියේ නැහැ. ඒ නිසා මේ වීඩියෝස් එකක්වත් හොරිසොන්ටල් සයිඩ් වත් නෙවෙයි අරන් තියෙන්නේ. YouTube වීඩියෝ එකට හරියන විදිහට නෙවෙයි. නමුත් අර තනින් තන මට ආස හිතිලා ගත්ත වීඩියෝස් ඔක්කොම එකට කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයගලන් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. Thank you so much වීඩියෝ එක බලුවට. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. එතකොට ආයෙත් වීඩියෝ එකක් දැම්මම ඔයගලන්ට notification එනවා. bell icon එක click කරලා තියාගන්න. Thank you so much. Bye bye.